ලන්ඩන් රෙසිඩෙන්ෂල් කෙයා හෝම් වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලෝකවාසී හැමෝටම මේ ක්‍රිස්මස් මාසය ගොඩක් විශේෂ මාසයක්. ඉතින් අපිත් හිතුවා ඔයාලත් එක්ක අපේ ආදරණීය අම්මලාගේ පරණ මතක ටිකක් එකතු කරගන්න. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් අම්මා අපි හැමෝම මේ මාසේ කරන ගොඩාක් විශේෂ දෙයක් තමයි අපි හැමෝගෙම ගෙවල් වල නත්තල් ගහක් සරසන එක. ඉතින් අම්මට හිතෙන විදිහට ඇයි අපි මේ නත්තල් ගහක් සරසන්නේ? අපි නත්තල් ගහක් හදන්න විශේෂයෙන්ම සාමය එලි දක්වන්නයි. ඉතින් නත්තල් කාලේ අපි හැමෝම ඒ සාමය බලාපොරොත්තු වෙනවා. ඒක හැමෝම අතරම සාමය කියන එක විශේෂයෙන් අගය කරනවා. එතකොට අම්මා ඔයා ක්‍රිස්තියානි කෙනෙක් විදිහට හැම අවුරුද්දකම නත්තල සමරන්න ඇතිනේ. ඉතින් ඔයාට පුළුවන්ද ඔයා කොහොමද ඔයාගේ ළමයි එක්ක නත්තල සමරුවේ? ඒතර ඔයා මොනවාද හදපු කෑම? කොහෙද පල්ලි ගියේ? මේ පොඩ්ඩක් විතර කියන්න පුළුවන්ද අපිත් එක්ක? ඔව් මම ළමයි පොඩි කාලේ ඉඳලාම නත්තල් ගහ සරසන එක කෙරුවා. ළමයි දැකලත් තියෙනවනේ මීට ඉස්සර. ඉතින් එයාලත් ළමයි පොඩි වුණා කියලා වෙනසක් නෙවෙයි. ඒගොල්ලන් එක්කලාම සෑම අවුරුද්දකම මේ සැරසිලි කෙරුවා. මොකද ඒගොල්ලෝ දහම් පාසලේ ඉඳන් දැකලා තියෙනවනේ. හරි. ඉතින් අපිට තවත් විශේෂ අත්දැකීමක් බෙදා ගන්න පුළුවන් මේ අම්මත් එක්ක. මොකද අම්මා බෞද්ධ කෙනෙක්නේ. ඉතින් අම්මා කවදා හරි ක්‍රිස්මස් සමරපු දවසක් ඇතිනේ. ඉතින් අම්මට පුළුවන් ද අපිත් එක්ක ඒ ක්‍රිස්මස් සමරපු දවසක් බෙදා ගන්න අපිත් එක්ක? ඔව් මගේ නෑදෑයෝ ඉන්නවා කතෝලික අය. මම එදාට නත්තල් සමරන්නේ ඒගොල්ලොත් එක්ක. එයාලා ගෙවල් වලට යනවා. ඒගොල්ලොත් එක්ක ඉතා හොඳින් නත්තල් සමරනවා. හරිම ලස්සනයි. ඒගොල්ලෝ නත්තල් ගස් හදලා ගවලෙන් හදලා අපිට සතුට වෙන හරි ලස්සන තියලා හැම දෙයක්ම ඒගොල්ලෝ කරලා තියෙනවා. දැන් අපි හරිම සන්තෝෂයෙන් නත්තල් සමරනවා. එතකොට අම්මා මට කියන්නකෝ ඔයා ක්‍රිස්තියානි කෙනෙක් විදිහට ඔයා හැම අවුරුද්දකම වගේ නත්තල සමරන්න ඇතිනේ. ඉතින් ඔයාගේ මතක හැටියට ඔයා ලස්සනටම සමරපු නත්තල මොකක්ද? ඔයාගේ පවුල ඇත් එක්ක ඔයා බෙදාගත්තු ඒ ලස්සන මතක අපිත් එක්ක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හැමදාම නත්තල සමරුවා. නත්තල් ගස් හදුවා. ඒ කාලේ තිබ්බ නත්තල් ගස් හදලා ඒ කිව්වා සන්තෝෂ වුණා. ඒ වගේ මේ ගන්නේ කොහොම කොහොමද ඒවරට අත්ලත් අපි ලෝක සතුටින් නැත වෙලා. ඒ සාමේ දෙක තියෙනවා අපිට. හරි අම්මා. එතකොට ඔයා දන්නවා ඇතිනේ ගොඩක් නත්තල් ගීතිකා. ඔයාට පුළුවන් ද අපිත් එක්ක පොඩි ගීතිකාවක් කියන්න? ඒකෙන් පුරේ දිලිනු ගාලනේ සිසිලෙලා තෙරසු විලින්දා සාමේ රජින්දා කලකට පෙර එමෙත්ලේ චුද්දරුණවේ ජේසු මිලවටදී උන්ති ජාව මඩුවේ. ලන්ඩන් රෙසිඩෙන්ෂල් කෙයා හෝම් වෙන අපේ උදා වූ මේ නත්තල ඔබ සැමට සාමය සතර සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.